හෙලෝ ඉතින් කොහොමද? ඉතින් ඔන්න අපි කලින් vlog එකේ පෙන්නනවා අපේ නුවරඑළිය road trip එකේ පළවෙනි day එක. ඉතින් අපි දැන් මේ නානුව ස්ටේෂන් එකට වෙලා ඉන්නේ. අපි කලින් කිව්වා අපි දෙවෙනි ස්ටේ එකේ තියෙන්නේ නානුව රේල්වේ බංගලෝ එකේ කියලා. ඉතින් මේ එකේ යතුරු ටික හම්බ වෙනකන් තමයි අපි මේ ස්ටේෂන් එකට වෙලා ඉන්නේ. මේ වීඩියෝ බලුවේ නැත්නම් අනිවාර්යෙන් ගිහිල්ලා ඒකත් බලන්න part 1 එක. ඉතින් අද වීඩියෝ එකේ අපි යනවා අඹේවැල ටුවර් එක. ඉතින් මේ තියෙන්නේ නානුව රේල්වේ බංගලෝ එකේ අපිට හම්බෙච්ච රූම් එක. මේක බාත් රූම් එක වෙනම තියෙන රූම් එක. ඇටච් බාත් රූම් තියෙන රූම්ස් තියෙනවා. ඒවා ඉවර වෙලා තිබුණා අපි බුකින් දානකොට. ඉතින් අපි කලිනුත් කිව්වනේ මේක බුක් කරනවා නම් කලින් බුක් කරන්න. බරු ටික බංගලෝ එකේ දාලා ඉතින් ඊට පස්සේ අපි සීතලේ ගල්ලලා හිටපු නිසා එහෙමම ගියා එහා පැත්තේ තියෙන නානුව ටවුන් එකට මොනවා හරි කන්න කියලා. right බලමින් මේ ගානට අපිට අදා ගන්න පුළුවන් නේද නැත්නම් අපි ස්කැම් වෙයිද කියලා නුවරඑළිය ඇවිල්ලා ගාන කිව්වම බලමු. A few moments later. Hi. පිළිද බයික් එක හදාගෙන යන ගමන් ඉන්නේ. රෝලර් දාන්න උනේ නැහැ. කිසිම එකක් දාන්න උනේ නැහැ. පොඩි සර්විස් පාරක් විතරයි දැම්මේ. මේ මුකුත් ඩැමේජ් වෙලා නම් තිබ්බේ නැහැ. ඉතින් මේ අපි දැන් මේ අඹේවැල යන ගමන් ඉන්නේ. අඹේවැල යන පාරේ ඉන්නේ. මේ මෙන්න මේ ලස්සන ප්ලේස් එකක් දැකලා අපි නැවැත්තේ පොඩ්ඩක් ගිහින් මෙන්න මෙතන මෙන්න මේ ප්ලේස් එක මොකක්ද කියලා අපි දන්නෙත් නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. හරි ලස්සනයි මේ පන්දක් උඩ පොඩි බුදු බංගලයක් වගේ ලුක් එකක් තියෙන මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඉතින් දැන් එහෙනම් අපි යමු අඹේවැල ෆාම් එක බලන්න. ඔන්න අපි අඹේවැලට ඇවිල්ලා ඉන්නේ. අඹේවැල ෆාම් එකට ඇතුල් වෙන තැන. අන්න අර හරි මීදුම් පාරක් යනවා සුදුම ලස්සනයි. මේ හරි අතරම පාර හරිම ලස්සනයි මේ කැලෑවත් එක්ක. ඉතින් අපි අඹේවැලට ගිහිල්ලා බලමු අඹේවැල ඇතුලේ තත්ත්වය. මොකදට අහන දින ප්‍රශ්නේ අහන්න. මෙන්න මේ තනකොළ පිටෙන් ටික දැක්කහම ඔයාලා කියන්නේ ඔයගලන්ට මේ හිතෙන්නේ නැද්ද කියලා නම් හරක් වගේ මේක පෙල්ලි පිට තනකොළ කන්න හිතෙනවා. ඒ බලන්න ළමයි ලස්සන තනකොළ පිටෙන් ටික. ඔය දැක්කම කන්න හිතෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ අපි වගේ හරක් නෙවෙයි වෙන්නේ. ළමයි අපි ඉන්නේ අඹේවැල ෆාම් එක කියලා ගහලා තිබ්බට මේක බලන්න යන්න දෙන්නේ නෑලු. මීට උදා නිව්සීලන්ත ෆාම් එක ගාවට යන්න ඕනලු. ඉතින් අපි යන්න තමයි හදන්නේ මෙතන. උල්ලර පේන පාරේ තාඩිය දුර යන්න ඕන. අතරක් යන්න වෙලේ ඔයාලා අඹේවැල යන ජෙසිගේ පිටික දාලා වුණාද? බයික් එක ඉස්සරහට හරි. ලස්සන පෙන්නනවා. මම නන්නේ. මම පුදුමයි ලස්සන පෙන්නනවා. ජෙසි කත්තේ හරි අරගෙන ආවා. හෙලෝ. අපි අඹේවැල ඇවිල්ලා ඉන්නේ. දැන් නම් ඇත්තටම බලන්න පුළුවන් එකට ඇවිල්ලා ඉන්නේ. මේ ඉන්නේ අඹේවැල නිව්සීලන්ත ෆාම් එකේ. මේ වෙන්න මෙතන ගහලා තිනවා මොකද යන්ත්‍රාගාර බලන්න පුළුවන්. චීස් කර්මන්ශාලා හාව
අර මේකේ කට්ටි බලන්න පුළුවන් කියලා දාලා දියනවා. ඉතින් අපි ගිහිල්ලා මේ ටික බලමු. මෙන්න මෙතන උඩින් ටිකට් ගන්න තියෙනවා. ඉතින් අපි යන්නයි හදන්නේ. ඉතින් ඔන්න මෙයාලගේ ටිකට් එක ඩඩ්ලට 400යි මේ දින ගණන් ටික. ඉතින් අපි දැන් යමු අඹේවල ෆාම් එක බලන්න. මෙන්න මේකේ ඇතුලේ ඉන්නවා හරක් බබාලා කකා එහෙම ඉන්නවා. ඉතින් ඒක ඇතුළට අපිට යන්න බෑ. අපේ නරි. ඊට වටපිටාව නම් ඇත්තටම හරිම ලස්සනයි මේ බලන්න. වටපිටේ මාරම ලස්සනයි. කුඩා හරකෙක් යන ඉස්සරහින් එයා නම් මේ නිදැල්ලේ හදලා තියෙන එළ දෙනක් කියේ. එයා තාම පොඩි නිසා මේ කිරි දුවන්න ගන්න. කුණුහරුප not allowed. සබනවතුරු. එන්න බලන්න ළමයි view එක. මෙතන හරකෙක් වෙලා ඉන්න සපොන්. මේ බලන්න මෙහෙ ඉන්න හරක් අලි වගේ හොඳේ. අලි සයිස් හරක් ඉන්නේ අතට. අතන ඉස්සරහින් යන්න දෙන්නේ නැති වුණාට ඇතුළට මෙන්න මෙතන උඩට යන්න පුළුවන්. මම දැන් මෙතන ගිහින් බලන්න පුළුවන්ද කොහෙද? අපි ගිහින් බලමු. බලන්න හරක් ගොඩයි. හරක් බබාලා ගොඩාක් ඉන්නවා ඉතින්. ඉතින් එක පැත්තකින් දිගටම මේගොල්ලන්ට කන්න දානවා. ඒ වගේම අනිත් පැත්තෙන් ඒගොල්ලෝ කාලේ ඉතුරු වෙන දේවල් සුද්ධ කරනවා. මෙතන මේ හයිජීන් එක පවත් ගන්න. ඉතින් ලොකු වැඩක් යනවා මේගොල්ලන් බලා ගන්න අය. මහන්සි වෙලා ලොකු දෙයක් කරනවා. ඉතින් මේ එක ගොවි පොලක් ඒ වගේ තව එකක් තියෙනවා. ඒ එකක අපි හිතන්නේ හරක් 200ක් විතර වගේ ඇති. ඒවා මේ වගේම තව එකකුත් තියෙනවා එහා පැත්තේ. ඉතින් ඔන්න ඔය පහලා තියෙන වයිප් එකක් වගේ ඔපරේටර් කෑල්ල නිසා මේගොල්ලන්ගේ ගොම ඒ වගේ දේවල් ඔක්කොම නිතරම ඒකෙන් ක්ලීන් වෙනවා. මෙතන තව එකක් ඇතුළට යන්න පුළුවන්. මෙතන තියෙන අර ටිකම දැන්න ඇති ගිහලා බලමු. කිරි දොවන තන වගේ හිතන්නේ. ආ කිරි දොවන යන්ත්‍රාගාරය තමයි මෙන්න මේ තියෙන්නේ. ඒකට මේ අපිට එළිය වීදුරුවකින් තමයි බලන්න පුළුවන්. ඉන්න බලන්න. ප්‍රසන්ටේෂන් එකක් යනවා. මොකද එන්නේ කියලා ෆැක්ටරි එකේ දැන් දාලා දෙනවා කිරි දොවන වෙලාවල් කියලා මේ ඒකට ඒගොල්ලන්ගේ කිරි දොවන මේලා දැන් වෙලාව මේ 1යි ඉතින් 12 ඉඳන් 2 වෙනකන් කිරි දොවනවා කියලා දාලා තිබුණා. ඉතින් මේ යන ප්‍රොසෙස් එක කිරි දොවන වෙන්න ඕනේ යාලගේ. ඊයේ මේ කිරි දොවල ඉවර වෙලා ඒගොල්ලන්ගේ යවනවා. ඒ පැත්තේ කට්ටිය රිලීස් කරා. මෙන්න මෙතනින් යන්ත්‍රාගාරය බලන තැනින් එළියට එනකොට ගහලා තියෙනවා. ගොවි පොළ නරඹීමට මේ පැත්තට යන්න කියලා ඉතින් අපි ගිහලා බලමු. බලන්නනේ මෙහි ගාඩන් එක හරිම ලස්සනයි නේද? හරිම අලංකාරයි. ඇසට ප්‍රියජනකයි. මොකද? ප්‍රියජනකයි තමයි. කුඩා ළමයි ප්‍රවේශම් කරගන්න කියලා දෙන මෙහෙ නැති ගන්නක. කුඩා ළමයින්ව මේ හරක් කියලා රැවටිලා අරන් යනවා. ඒ නිසා ප්‍රවේශම් කරගන්න කියලා තියෙනවා.
මේ දින්නේ ළමයි මේ අනිත් ගොයිපොළ අපි කලින් බලපු ගගේ මොනවා වෙනසක් නැහැ. දැන් අපි යම් මේකේ ආවෝ එහෙම ඉන්න ඒකත් පොඩ බලන්න යන්. අපි ඉතින් මේක කලින් එකම තමයි. මෙන්න මේ දන්නේ මෙයා තමයි දන්නේ මන්නම් දන්නේ. පට්ටි ගොන්නුයි හාවෝ අසුබටව මෙන්න මේ කට්ටිය නරඹන්න පල්ලෙහාට යන්න කියලා දින මේ දින ගහ. දැන් පල්ලෙහාට යන ගමන්ද. අන්න අතනින් තමයි අපි ආවේ. කියන්නේ මේ පැත්තට දන්නේ අපි යන්න ඕන පට්ටි ගොනුන් බලන්න. කන්නඩි ඉස්සරට ගියා පට්ටි නෝඩාපු ගොනුන් බලන්න පුළුවන්. ඇත්තද? අය මම රතර යාළුවනි අපි ආවේ වෙනදාට ගවල්ලා යන්න කාලෙකින් ආවේ. දැන් නෑ දැන් තරහ වෙලා හිටියා. මොඩ කාලෙකින් ආන නිසා මම අවුරුදු මේ මුදාගේ ප්‍රචාර කරලා දැන්නේ මේක. මම හිතුවේ මම නෑ වරනාගේ අවුරුදු 5කින් වගේ නෑ අපි ආසල් නෑ වොන්ට. නෑ අපිට පිළිහිල්කම් කරන නිසා අපි ආසල් නෑ යන්න. ඒ නන්ට ඉතුකමක් වශයෙන් බලලා යන්න. නෑ අය ඉන්නවා නම් ඔයගොල්ලෝ මේ අර හරියට මෙන්න මේ කොටසේ ටයිම් ස්ටෑම්ප් එකත් එක්ක ඒගොල්ලන්ට යවන්න මේ වීඩියෝ එකේ මේ ටික බලන්න කියලා. නෑ යන්න පාරේ පින්ස. මෙහෙත් මාල්. අර හෙත් මාල්. මෙහෙත් මාල්. මම තමලක්. හලෝ. හලෝ. මෙයා හොරතල් එක්කෙනෙක් වගේ. ඔයා හොරතල් එක්කෙනෙක්ද? Ya nari ikut. Mau natem parat kan ada? Ini tawar istirahat tendera kya na dia? Pia में में पैते और दिन फार्म में kita armag dura kya दिन dia? Ya na kaman. වෙන දින ළමයි ඉඩ පට්ටිය. එතකොට ගිහිල්ලා බලමු අපි එළුව. මෙන්න මේ ජග්දුරක් ඉන්නවලු මේගොල්ලෝ ගාව. අනේ කියුට් මේගොල්ලෝ නේ. ජිසෙල්ලාගේ. අනේ එළුව බලලා ඉන්නවනේ. මෙයාලා අත ගන්න වෙයිද අපිට? paling cute kan nih. Kalau mama kita atau kan kan? Gak sih kan? Kiri ada kan bagian nanti? Kiri ada kan? Itu atau kan ya? Paling cute. සතුන් නැල්ලීමෙන් වලකින්න කියලා ගහලා තිනවා. සමා වෙන මේ පව්කාරයට මම චුට්ටක් ඇල්ලුවා. ආයි අල්ලන්නේ නෑමයි. එළුව කියන්නේ කොහොම කඳුනගෙන જાතියන්නේ ඔන්න බලන්න හැකියාවන් ප්‍රදර්ශනය කරන මේගොල්ලෝ. හලෝ. ඔය එළියට යන්න හදන්නේ. මේ ඉතින් කුදලගෙන ගෙදර ගෙනියන්න බැරිද දන්නේ නේ. බෑද? බෑ. එහෙම ගම් බෑ කිව්වා. සමාවෙන්. මෙන්න බබේ. මෙන්න බබේ. අනේ. දෙයනේ මම අපට වගේ මට මේ කික්කුස්සන් යන හිතෙනවා. හායි. හායි. අල්ලන්න එපා කියලා ගහලා තිබ්බ තමයි හැබැයි මේගොල්ලන්ව අල්ලන්න නැතුව දරා ගන්න අමාරු. හායි. ඒයි. ඒ කන්දක දිගේ මීටරයක් විතර. කළු සුදු ගග වර්ණ වේදවාදී ගේන්න එපා මේ සත්තු අතරට. ඕකේ. අර පැත්තේ තින්න කට්ටියක් ඒකට ඇතුළු වීම තහනම් කියලා දිනා. එයාලා වෙන් කරපු කට්ටියක්ද දන්නේ නැහැ අපි ඉතින්. මෙන්නවත් කොහොමද? එලපිට.
එන්න කම්බි කනවා. කම්බි කන්න එපා පුතා. ඔයාලා තනකොළ කන්න හැත්තේ. මෙන්න මේගොල්ලෝ කොහෙද දුවන කලබලේ? කොහෙද දුවන්න බල? කොයිද මිනන්නේ? අර දොර ඇරිය තුමුදුමනේ. කවුරුහරි මෙතනින් දොර ඇරියා. මේගොල්ලෝ ඊට පස්සේ දුවනවා එහා පැත්තට. වද්ද බැරි ගේට් වරින්ද බැරි. ඔයා කොහෙද දුවන්නේ? එළුවත් එක්ක. මේ රෙද්ද කොමිනු ඔයා නම් හරිම මේ රේසිස් ළමෙක් කනේ. පුදුමාකාර වර්ණ ભેදයක් තියෙනවා. සුදුවම් සෙට් එක ගියා ලස්සන කියන බෑන් සුදුවම් උනකොට රෙද්ද කොමිනු. මෙයා ලගේ රෙද්ද තියෙනවා. ආද කරන්න. මේ දෙන්නට වයින්දන පුතක්. මේ දැන් වයසයි වගේ. මම දන්නේ නැහැ. මම දැනගෙන මේ කියන්නේ. ඉතින් ඔන්න මේ හිතන දේවල් කියන්න ළමයි ඔයාලා මේ channel එක අධ්‍යාපනික විදිහට පාවිච්චි කරන්න එපා. අපි travel channel එක මිසක් අධ්‍යාපනික channel එක නෙවෙයි අපි මේ බොරු කියන්නේ මුන් ගැන. චීස් හදන තැන කියලා ඉස්සර ගහලා තිනා අපි ගිහිල්ලා බලමු. චීස් හදන්නේ කොහොමද කියලා අම්බේ. චීස් හදනවා ලයිව් වෙන්නන්නේ නැහැ ළමයි රෙකෝඩ් එකක් දාලා තියෙනවා. ගොවිපොළ ආපන ශාලාවෙන් මිලදී ගත හැකි කියලා ගාලා දෙනවා. ඉතින් චීස් හදන ඉතින් පෙන්නුවේ නෑ අපි. මං කිව්වනේ කලින් මම බොරු කියන්නේ කියලා මේකට ආවට බලන්න බෑ. චීස් හදන ලැබෙන්නේ විතරක් නම් බලන්න පුළුවන්. ඉතින් ඉස්සර අපි හාව බලන්න යන්නේ. ඔයා මොකද ඉරිත්තයි? මේ හඳ පායන කාලට ආවයි. මේ පුදුමාකාර නිල් පාට අලි මේ අපිත් එක ගමන් යන. හාව බලන්න යන්නේ. විශාල හාවන් තමයි මේක. හාව ගොඩක් ඉන්න අන්නරට එන්නේ. හැබැයි මේකේ හාව විකුණනවා නම් දන්නේ විදියට. එන වැඩි තමයි මේගොල්ලෝ ගාව ඉන්න ස්පීෂීස් ටික. මේ හාව වතුර බල. බලන්න හරියට ඉතින් දෙන්නේ. චුටි හබ්බිට තියෙන වැටිලා. මෙයාලගේ මේ ෆාම් එකේ හයිජීන් නම් ඇත්තටම ගොඩක් හොඳයි. හැම කෙනෙක් සතු වෙන්න හැමතැනම වගේ මේ සෑහෙන හයිජීන් මේන්ටේන් කරනවා. ඉක්මනට යන් ඔයත් කුඩු කරලා දාගන්න නැත්නම්. මම ඉම්පෝට් ලීක් කරනවා. මම බින් ඉම්පෝට් ලීක් කරනවා. ඔන්න ඉස්සරහා දිනවා. මොකද? පට්ටි ගොනු බලන්න යන්න. අම්මා කොම්කේ සයිස් එක. මෙන්න මේකේ ඉන්න ස්පීෂීස් ටික මෙයාලා පුතේ අලියෙක් විතර ලොකුයි. පොඩ්ඩයි මම මිනිහෙක්ට සාපේක්ෂව වෙන්නන්නේ. ඔන්න පේනවනේ එහා පැත්තේ මිනිස්සු ඉන්නවා. උගේ සයිස් එක. ඉසේ මෙසේ සයිස් එකක් නෙමෙයි තියෙන්නේ උදේ. මූ ලොකුයි ළමයි සිරාවටම ලොකුයි. මෙන්න බලන්න මගේ අත වෙන හෙන්ටිෙද්දි මූ අලියෙක් විතර. ඇත්තටම මූ නම් අලියෙක්. වදන්නේ. මෙයා නාවනේ.
උඩි වීඩියෝ කරපු එකේ වෙනවද දන්නේ නැහැ මේව නාවනේ. මෙන්න හරක් ටික හරක් කියන්නේ මේ මේල්ස්ලා ටික මේ ඉන්නේ. මේල්ස් අසිරාට ෆීමේල් ලාගේ දෙගුණයක් ඉතින් ලොකුයි මේගොල්ලෝ. මට නම් මේ ගොඩක්ම පුදුම දින කරණයකට මම මෙච්චර ලොකු හරකෙන් ළඟට දැකලා නෑ ළමයි ඇත්තට. හයි. කොහොමද සයිස්? මම 50 කට. ඔයාලා ඔගේ එක කකුලක් සයිස්. මෙන්න මෙයා තමයි මෙතන ඉන්නේ ලොකම මේ බුල්. මෙයා ගත්තොත් මම හිතන්නේ මට වැඩි අඟල් 3-4 යනකොට මේ අඩුම ගානේ අඩි 5ක් අත සති මෙහෙම ඉන්නකොට පට්ටි ගොනුන් අසලට ලං වී ඡායාරූප ගැනීමෙන් වළකින්න කියලා සාධාරණ ළමයි අලියෙක් ගැහුවාගේ තියු ගැහුවොත් එහෙම ෂර්ට් එක ඇතුළේ කාකෑවෝ. ෂර්ට් එකෙන් ඇදලා කන්න හැබං අදි මෙම කටේ මාව අරුප්පා. ඉලි වෙපා. දිරවන්නේ ගන්න අමාරු. අපි එන යම් බලන්න මේ කැෆෙටේරියා එක පැත්තට මොනවද තියෙන්නේ කියලා බලන්න කුක්කු එකක් බොන්න ඕන. ඉන්න අපි යන්න හදන කැෆෙටේරියා එකට. ඒකේ තියෙනවා දැක්කා කිරි මේ තව කන්න දේවල් එහෙමත් තිබුණා අපි ගිහිල්ලා බලමු. ඔන්න ඉතින් අපි ගත්තා අඹේ වෙල මේක ෆ්‍රෙෂ් මිල්ක් එකක්. ඊට පස්සේ මේක හොට් චොක්ලට් එකක්. මිල්ක්ෂේක් තියෙන මේකට ගහ හදලා දෙන්න වෙලා යනවා කියපු නිසා අපි මේ දෙක ගත්තා. ඊට පස්සේ ක්‍රිස්පි චිකන් බර්ගර්ස් එකයි. මෙන්න මේ view එකයි. අපි කන්න යන්න. පාගෙන මම මොකක්ද බැලි කිරි බොන්නකොට හුස්ම අල්ලලා ඒ සුන්දර ආසනම ඒ තමයි ස්පෙෂලි ගත්ත කිරිතු සෝර ගඳයි තමයි හුස්ම මම ගන්නවට කොහොමද නම් ගුඩු ගලවන එන අපි බැටරි තුන වෙලා තින්නේ අපි කාලය යනවා ලස්සන තැනක් පෙන්වන්න ආවේ මේ තියෙන්නේ කන්ද යන රිසර්වර් එක